ආවා පෝඩියම් එකට. මේ මගේ පිටිපස්සේ තියෙන පෝඩියම් එක තමයි. ඒ කියන්නේ පූල් සෙට් එක තියෙන මෙන්න මෙතන. දැන් බලමුකෝ පෝඩියම් එක කොහොමද තියෙන්නේ කියලා. මම දැන් ඔයාලට පෙන්වන්න යන්නේ උඩින් ඉඳන් බලවමු කොහොමද පේන්නේ කියලා. ඒ කියන්නේ ප්ලෑන් view එක. පෝඩියම් එකේ වැඩිවරුණාම මොන වගේ ඇති කියලාද ඔයාලට හිතෙන්නේ? එන්නකෝ ඒකත් බලන්න. මෙන්න මේ අපේ ලේබල්ස්ලා මොනව කරනව ඇති කියලාද ඔයාලට හිතෙන්නේ? මේකට කියන්නේ වෝටර් ප්‍රූෆින් කරනවා කියලා. වෝටර් ප්‍රූෆින් කියන්නේ මොකක්ද කියලා තමයි දැන් මම ඔයාලට කියලා දෙන්න හදන්නේ. සරලවම කිව්වොත් වතුර ගැවසෙන තැන් තියෙන රූෆ් টොප් එක, බැල්කනි, බාත්රූම්, ස්විමින් pool අන්න ඒ වගේ තැන්වල වතුර ලීක් වෙන එක නැති කරන්න තමයි මෙන්න මේ වෝටර් ප්‍රූෆින් එක කරන්නේ. එහෙනම් කට්ටියම එන්නකො පොලිමේ මාත් එක්ක පල්ලෙහාට යන්න. හැම වෙලාවම ලීක් වෙච්ච කටවල් තියෙන යාළුවෝ ඉන්නව නේද හරියට වක්කඩේ වගේ. මෙන්න මේ බෝතලේ තියෙන ලික්විඩ් එකයි බෑග් එකේ තියෙන පවුඩර් එකයි මික්ස් කරලා ගෑවනම අනේ මොට්ට ළමයෝ එහෙම ගෑව කියලා ඒ කටවල් වෝටර් ප්‍රූෆින් කරලා හදන්න බෑ. ඕපු දූපු ටික කියවන ගමන් හදාගන්න මික්ස් එකෙන් තමයි ඔය දැන් ගාන්නේ. වෝටර් ප්‍රූෆින් ලේයර්ස් දෙකක් යනවා. ෆස්ට් ලේයර් එක ඇප්ලයි කරලා පැය 4-6ක් විතර ගියාට පස්සේ තමයි සෙකන්ඩ් ලේයර් එක ඇප්ලයි කරන්නේ. ඔය දැන් පේන්නේ සෙකන්ඩ් ලේයර් එක ඇප්ලයි කරන විදිහ. බලන්නකො මට බිම තිබිලා මොකද්ද හම්බුනේ කියලා. මේකට කියන්නේ ෆයිබර් මෙෂ් කියලා. එච් වල ඒ කියන්නේ මුළු වල වෝටර් ප්‍රූෆින් කරද්දී මෙන්න මේ ෆයිබර් මෙෂ් එක තියලා ඒක උඩින් තමයි වෝටර් ප්‍රූෆින් එක ඇප්ලයි කරන්නේ. කවුරු හරි ඇහුවොත් ඇයි මේ එච් වලට මේ වගේ ෆයිබර් මෙෂ් එක යූස් කරන්න කියලා පඬිතේ වගේ මෙන්න මේ විදිහට කියන්නකො. එජස් අතර ක්‍රැක් වෙන්න පුළුවන් සම්භාවිතය වැඩි ඉන්නේ ළමයෝ. එතකොට ඒ වගේ අතරින් වෝටර් ලීක් වෙනවා. අන්න ඒක වළක්වන්න තමයි මේ ෆයිබර් මෙෂ් එක යූස් කරන්නේ. දැන් තේරුණානේ. නාපු නැතේ ඉන්නවනම් එන්නකො මේකෙන් නවල ගන්න. මේකට කියන්නේ පොන්ඩින් ටෙස්ට් එක කියලා. වෝටර් ප්‍රූෆින් කරලි වෙලා දවසක් නැත්නම් දෙකක් ගියාට පස්සේ වතුර පුරවලා මේ විදිහට බලන්න ඕන ලීක්ස් එහෙම තියෙනවද කියලා. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. මං හිතනවා ඔයාලා වෝටර් ප්‍රූෆින් ගැන මොන හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ආයෙ මං ගිහින් එනකන් ලීක් කරගන්න තු පරිස්සමට ඉන්න.